Hello ළමයි Chinese ක්‍රමයට fried rice එකක් හමුද? Cook with love එකගේ page එකේ තිබ්බ recipe එකක් විදිහට තමයි මම මේක හැදුවේ. chicken ටිකකුයි ඉස්සු ටිකකුයි තව අඩුම කුඩුම ටික fries එකකට ඕන දේවල් අරගෙන මුලින්ම chicken ටිකයි ඉස්සු ටිකයි season කරනවා. මම මෙතනදී extra තමයි ඉස්සු ටික add කරලා තියෙන්නේ. ඔයාලා කැමති නම් ඔයාලා කැමති දෙයක් මේකට add කරගන්න පුළුවන්. මුලින්ම රන්වන් පාට වෙනකන් chicken ටිකයි ඉස්සු ටිකයි මම හොඳට තෙලේ බැද ගන්නවා. ඔයාලා කැමති නම් ඉස්සු වෙනුවට වෙන ඔයාලා කැමති මස් ජාතියක් එකතු කරගන්න පුළුවන් ඔයාලගේ කැමති විදියට. ඊට පස්සේ මුලින්ම තාච්චියක් ලිපේ තියාගෙන තෙල් ටිකක් දාලා තලාගත්තු ඉඟුරු සුදු ලුණු වලින් ස්වල්පයක් තාච්චියට දාගන්නවා. ඊට පස්සේ ඒක රන්වන් පාට වීගෙන එනකොට අපි බිත්තර දෙකක් මම මෙතන එකතු කරලා තියෙනවා. ඔයාලට ඕනේ නම් තුනක් වුණත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ලුණු කරපිංචා ඒ දේවල් ටික එකතු කරලා හොඳට mix කරනවා පොඩ්ඩක් කුක් වෙනකන්. ඊට පස්සේ මම කැරට් ටික එකතු කරගන්නවා. කැරට් ටික කුක් වීගෙන එනකොට මම මෙතනදී බෙල් පෙපර් පාට 4කින් එකතු කරගෙන තියෙනවා. මේ සේරම එකතු කරලා පොඩ්ඩක් ලුණු ඇඩ් කරලා පොඩ්ඩක් කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි උයාගත්තු මෙතන බාස්මති හාල් තමයි මම එකතු කරගෙන තියෙන්නේ. ඒ ටික එකතු කරලා පොඩ්ඩක් කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට සෝයා සෝස් මට අවශ්‍ය ප්‍රමාණයට මම දාගත්තා. ඔයාලගේ අවශ්‍ය පරිදි රස පරිදි ඔයාලට මේක වෙනස් කරගන්න පුළුවන්. මෙතනදී රයිස් එකට ඔයාලට අවශ්‍ය පරිදි ලුණු ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ සේරමත් එකතු කරලා මේ විදියට pan එකේ එහාට මෙහාට කරගෙන පොඩ්ඩක් fry කරගන්න ඕනේ. ඒ වගේම මේ වෙලාවේදී මම පොඩ්ඩක් සීනි එකතු කරගන්නවා මේකට. මම බලපු වීඩියෝ එකේ තිබ්බා මේ රයිස් එකේ secret ingredient එක තමයි සීනි කියලා. දැන් අපි මේකට අපි කලින් බැදගත්තු chicken ටිකත් එකතු කරගෙන leeks ටිකත් මේ වෙලාවේදී එකතු කරගෙන හොඳට mix කරගන්න ඕන. විනාඩි 5ක් විතර අපි මේ විදිහට fan එකේ දාලා mix කරගත්තට පස්සේ දැන් අපේ Chinese fried rice එක ready. මේක හරිම රසයි හදලා බලන්න.